Hello ළමයි කොහොමද ඔයාලට? Welcome back to my YouTube channel. සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් සනීපයෙන් ඇති කියලා. අද මං හිතුවා vlog එකෙන් කතා කරන්න අපි කොහොමද මැලේසියා ගියේ කියලා. ඉතින් ඔයා අලුතෙන් මගේ channel එකේ වීඩියෝ බලන කෙනෙක් නම් මං ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා. එහෙනම් අපි බලමු කොහොමද අපි මැලේසියා ගියේ කියලා. අපි දෙන්න ටුවර් එකක් යන්න ඕනේ කියලා කතා වෙවි හිටියට කොහෙද යන්නේ මොකද්ද කරන්න කියන ප්ලෑන් එකේ හිටියේ නැහැ. ඊට පස්සේ අපි ඔහම ඉන්නකොට තමයි අපිට හිතුනේ අපි මැලේසියා යමු කියලා. මැලේසියා යන්න අපිට වීසා මුලින්ම ඕනේ. ඊට පස්සේ අපි මේ වීසා process එක චුට්ටක් ස්ටඩි කරා. මුලින්ම වීසා ගන්න අවශ්‍ය ඩොකියුමන්ට් ටික තමයි අපි මුලින්ම පිළියෙල කරගත්තේ. ඒකදී අපිට ඒ අතරට අපිට ඕමනා වුණා අපේ මැරේජ් සර්ටිෆිකේට් එක, අපේ BR එක, අයියාගේ සැලොන් එකේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක, අපි දෙන්නගේ බර්ත් සර්ටිෆිකේට්, වීසා අප්‍රූවල් ලෙටර් එකක්, ඒ වගේම ස්පොන්සර් ලෙටර් එකක්, මාස 3ක බැංක් ස්ටේට්මන්ට්. ඔන්න ඔය මූලික ඩොකියුමන්ට් ටික තමයි අපිට මුලින්ම ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් අපි මේ ඩොකියුමන්ට් ටික ක්ලියර් කරගෙන අපිට මේ ඩොකියුමන්ට් ඔක්කොම ට්‍රාන්ස්ලේට් කරන්න අවශ්‍ය වුණා. ඊට පස්සේ අපි මුලින්ම අපේ ඩොකියුමන්ට් ටික ට්‍රාන්ස්ලේට් කරගෙන ඩොකියුමන්ට් ටික පිළිවෙලට හදාගෙන තමයි අපි වීසා ඇප්ලයි කරේ. ඇප්ලයි කරලත් අපිට දවස් 2ක් යද්දි අපිට මේල් එකක් ආවා. මොකද මේ වීසා ඇප්ලයි කරන process එක අප්ඩේට් එකේදී අර කලින් ෂෙඩියුල් එක විදිහට නෙමෙයි මේ ඇප්ලයි කරන්න ඕනේ. ඒක අලුත් කරලා තිබ්බා. එතකොට අර වීසා ලෙටර්ස් අනම්මනම් මේ වෙනම ඇටච් කරන්න ඕනේ නැහැ. ඉතින් ඒකදී අපි BR එකේ ට්‍රාන්ස්ලේට් කරපු එකනේ දාලා තිබ්බේ. ඒගොල්ලෝ අපෙන් ඔරිජිනල් BR එක ඊට පස්සේ අපිට මේල් එකක් එවලා තිබ්බා ඒගොල්ලන්ට ඕනේ කියලා. ඊට පස්සේ අපි ආයෙත් ඒක මේල් එක දැක්කට පස්සේ අපි ඔරිජිනල් BR එක අපි අප්ලෝඩ් කරලා දවසක් වගේ ඊට පහුවදාම අපිට වීසා අප්‍රූව් වුණා. අර වීසා අප්‍රූවල් ලෙටර් එකේදී අපි ඔක්කොම ඒ කියන්නේ අපි කොහෙද මැලේසියාවේ ගිහින් ඉන්නේ, හොටෙල් මොනවාද, අපි කරන්නේ මොනවාද, අපි දවස් කීයකට යනවාද, අපේ අර ටුවර් ප්ලෑන් එක අපි ඒගොල්ලන්ට වීසා අප්‍රූවල් ලෙටර් එකේදී අපි දැනුම් දෙන්න ඕනේ. එතකොට අපි ඒ ඔක්කොම බුක් කරලා ඒ වගේ මේ ලියකියවිලි ඒ ඔක්කොම ඇටච් කරලා තමයි ඒ ලෙටර් එක දාන්න ඕනේ. එතන පොඩි අවදානමක් තියෙනවා. ඉතින් මොකද අපි ඔක්කොටම මුදල් ගෙවලා තමයි වීසා ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඒක අවදානමක් තියෙනවා. රිජෙක්ට් වෙයිද අපිට වීසා හම්බෙයිද කියන එකක් තියෙනවා. ඉතින් ඒ අවදානමත් අරගෙන තමයි අපි වීසා ඇප්ලයි කරේ. ඉතින් ඔන්න ඔහොම තමයි වීසා process එක අපි කරගෙන මැලේසියාවට ආවේ. ඔයාලට දැනගන්න මොනවා හරි තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. මම දන්න දෙයක් නම් අනිවාර්යයෙන්ම කියලා දෙන්න පුළුවන් ඔයාලට. අපි මේ ටුවර් එක ප්ලෑන් කරේ මගේ බර්ත්ඩේ එකට එන්න. හැබැයි වැඩත් එක්ක අපිට ඒක ටිකක් කල් දාන්න වුණා. ඉතින් අපිට ෆ්ලයිට් එක තිබුණා. අපි උදේවැදි මැලේසියා ආවෙත් එයාපෝට් එකෙන් මෙට්‍රෝ එකේ KL සෙන්ටර් එකට තමයි යන්න ඕනේ. මොකද KL සෙන්ටර් එකට ගිහින් අපේ ලැගේජ් ලොකර් එකට දාලා අපි හැමෝම බටු කේව්ස් යනවා. මොකද අපි ගත්ත ඇපාර්ට්මන්ට් එක අපිට චෙකින් වෙන්න තියෙන්නේ 3ට නිසා. උදේ වරුවම නිකරුණේ නාස්ති වෙනවට වැඩිය අපි දෙන්න චුට්ටක් ඇවිදින්න තීරණය කරා. ඉතින් මං ආසම තැනක් තමයි ළමයි මේ තැන 7-Eleven එක. ඉතින් ඕකෙන් කෑමත් අරගෙන බොන්නත් මොනවා හරි අරගෙන යමු කියලා අපි දෙන්න KL සෙන්ටර් එකේම තිබ්බ 7-Eleven එකේ චුට්ටක් ඇවිද්දා.
ආයි මෙට්‍රෝ එක ගන්න යන්න කලින් ඇත්තටම මාරම රහයි ඕකේ තියෙන ඔන්න ඔය බන් එක. මගේ ආසාවක් ඉතින් 7-Eleven එකකින් ඔය කෑම කන එක. ඉතින් අපි 7-Eleven එකනොත් කාලා ආයේ මෙට්‍රෝ එක අරගෙන අපි ආවා බටු කැවුස් වලට. එතනත් අපි දෙන්නට පොඩි බඩගින්නක් ඇවිල්ලා අපි දෙන්න ඉන්දියන් තියෙන හින්දා පූල් try කරා. පූල් try කරලා ඉතින් මුලින්ම ආවේ ඔන්න ඔතන බලන්න තමයි. එතන මං හිතන්නේ ඔය මෙන්න මේ ඉතිහට තමයි ඔහොම තියෙන්නේ. ඔතනින් ඇතුළට ටිකට් අරගෙන අපිට යන්න ඕනේ. උඩට ගියාම පුදුම ලස්සනයි. ඇත්තටම මාරම විදිහට ඒක හදලා තියෙනවා. ඒක තේරෙන්නේ නැහැ කියන්න. ඇත්තටම ඔයාලත් බලන්න කොහොමද තියෙන්නේ කියලා ඒක. ඒකේ ගොඩක් මේ නිකන් කළු ගල් වලින් හදලාද පාෂාණ දෙයක්ද මට තේරෙන්නේ නැහැ කියන්න. ඇත්තටම මගේත් ෆස්ට් ටයිම් එක. ඔන්නෝම ඇතුළට යන්න තියෙනවා. ආයේ උඩට නගින්න පඩිපෙළවල් ගොඩාරියක් තියෙනවා. හැබැයි ඒ අද්ද නිකන් මේ අමුතු ලස්සන දේවල්. ඒ කියන්නේ ඒ කතාවක් තමයි ඒකේ පාදක කරගෙන තියෙන්නේ. ඒ කතාවට අදාළ රූපරාමු තනින් තන නිර්මාණය කරලා තියෙනවා. මේ ඉතින් ඔය විදිහට තමයි තිබ්බේ ලස්සනයි ඇත්තටම. ඒ කියන්නේ මිනිස්සෙක්ට දැක්කම ආස හිතෙන විදිහට ඒක තියෙනවා. ඔය විදිහට තමයි ඉතින් තිබ්බ. අපි උඩටත් නැග්ගා. ඉතින් අපි එතන තිබ්බ ලස්සන හැමදේම බලලා ඇවිදින්න නගින්න තිබ්බ හැම තැනකම නැගලා ඒ හැම තැනක්ම බැලුවා ඒ ලස්සන. ඊට පස්සේ ඉතින් අපි ආව මූලික කාරණේ තියෙන තැනට තමයි අපිට යන්න උවමනා වුනේ. එහෙනම් ඉතින් අපි ගිහින් බලමු. මැලේසියා යනවා කියලා දැනගත්තාම මට ආස හිතුන තැනක් තමයි මෙන්න මේ තැන. ඇත්තටම අනිවාර්යයෙන්ම යන්න ඕනේ කියලා. ඉතින් අපි දැන් එකයි මැලේසියාවට ආපු ගමන්ම අපිට උදේවරුව නිදහසේ තිබුණු හින්දායි අනික මෙතනට යන්න හොඳම තැන උදේවරුවක්. නැත්තම් ඔව්ව පායපුවාම ටිකක් අමාරුයි පරිපලවල් නගින්න. ඉතින් ඒ නිසා අපි දෙන්න උදේ මෙතනට යන්න තමයි ප්ලෑන් කරගෙන ආවේ. ඔන්න ඔය තැන තමයි ඉතින් මං ආස එක තැනක් උනේ. බලන්න කොහොමද කියලා. ඔයාලත් මෙතන පඩි ගොඩක් තියනවා ළමයි. හැබැයි ඉතින් පඩිවලවල් වල දකිද්දි නම් හිතුවේ නැහැ ඔක්කොම නගින්න පුළුවන් වෙයි කියලා. හැබැයි ආසාව නිසාමද මන්ද අපි ටික උඩට නැග්ගා. උඩට යද්දි මාරම view එකක් තියෙන්නේ. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම මහන්සියක් තියෙනවා ටිකක්. නැතුව නෙමෙයි. කොහොම හරි ওই පඩි ඔක්කොම අපි දෙන්න නැග්ගා. උඩට නැගලා ඉවර වුණාට පස්සේ චුට්ටක් අපි දෙන්න ඉඳගෙන ඉඳලා ඉඳගෙන ඉද්දිත් නිකන් අපිට නිකන් මහන්සි නැද්ද මහන්සිද කියලා තේරෙන්නේ ඒ එන හුළඟට ඒ සීතලට ඒ දැනෙන එතරිනොත් තව ටිකක් උඩට නගින්න තියෙනවා. එතන මොකද්ද තියෙන්නේ කොහොමද ඒ view එක නිකන් අර confused චුට්ටක්. ඉතින් ඔන්න ඔහම ගිහිල්ලා බැලුවාම එතනින්නම් බලද්දි ඔන්න ඔය විදිහට අහස පේනවා ළමයි. ඇත්තටම මාරම view එකක් තියෙන්නේ. ගියොත් අනිවාර්යෙන් යන්න ආසාවෙන් ඉන්න අයට යන්න ලැබෙන්න ඕන අනිවාර්යෙන්ම මමත් ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මාරම ලස්සනයි ළමයි. ඔය විදිහට තමයි ඉතින් උඩ තිබුණේ. එතන විෂ්ණු දෙවියන්ට පුද පූජා කරන තැනක් තමයි. ගොඩක් අය බාරවලට එහෙම ඇවිල්ලා හිටියා. ඉතින් එන්නේ එහෙම තමයි එතන තිබුණේ. ඊට පස්සේ අපි දෙන්න කෙලින්ම ආවේ අපි ඉන්න හොටෙල් එකට. ඒක ඇපාර්ට්මන්ට් එකක්. ඒක තමයි මේ තියෙන්නේ. ඒකේ රූම්ස් වගේම ඇපාර්ට්මන්ට් විදිහට වෙනමක් තියෙනවා.
ඉතින් ඒ ඇපාර්ට්මන්ට් එකේ view එක තිබ්බේ මේ විදිහට තමයි. කිචන් එකක් තියෙනවා ඒකේ. ආයේ living room එක, dining area එක, room එක, bathroom එක, ඒ වගේ අර පොඩි ඇපාර්ට්මන්ට් එකක් විදිහට තමයි ඒක තිබුණේ. ඔන්නෝම් තමයි ඉතින් එදා දවස අපි ගත කරන්න plan කරේ. අපිට අද ගොඩක් මහන්සි. මොකද අපි ඊයේ රෑ ආවේ. ඇවිල්ලා බටු කැවස් ගිහිල්ලා එහෙත් ඇවිදලා ඒ හින්දා චුට්ටක් රිලැක්ස් වෙන්න ඕනේ කියලා අපි අද වෙන වැඩ දාගත්තේ නැහැ. අපි ඇපාර්ට්මන්ට් එකේ තමයි අද දවස ගත කරන්නේ. රෑට චුට්ටක් එළියට යන් කියලා තීරණය කරා. වැඩි වෙලාවක් අද ඉතින් ටිකක් රිලැක්ස් වෙමු කියලා තමයි හිතුවේ. මොකද හෙට ඉඳන් අපිට ආයෙත් ඇවිදින්න තියෙන, බලන්න තියෙන දේවල් තියෙනවා යන්න. ඒ නිසා දැන් හවස 3ට විතරනේ චුට්ට වෙලාවකින් මේ ඔක්කොම වැහෙන්න මීතුම් වගේ ඇවිල්ලා කළු පාටට නිකන් මීතුමෙන් වගේ වැහිලා ගියා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මුළු වටේම ලයිට්ස් දාලා එහෙ තියෙන ටවර්ස් ඔන්න ඔය විදිහට තමයි ඉතින් පෙවුනේ. ඉතින් මැලේසියාව පළවෙනි දවස් අපේ ගෙවුනේ ඔන්න ඔය විදිහට. ඉතින් අපි දැන් අද දවස රිලැක්ස් වෙලා ඊළඟ vlog එකෙන් බලමු අපි මොනවද මැලේසියා ගිහිල්ලා කරේ කියලා. මම මේ vlog එකෙන් කතා කරේ ඇත්තටම අපි කොහොමද මැලේසියා ආවේ, මොනවද අපිට වමනා වුනේ, ඒ දේවල් ගැන. ඉතින් ඔයාලට තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම දන්න දෙයක් නම් අනිවාර්යයෙන්ම කියලා දෙන්න පුළුවන්. ඉතින් අපේ ජීවිතේ තවත් අලුත් මතකයක් විදිහට මම මේ වීඩියෝස් ටික ගත්තා. ඔයාලා එක්කත් ෂෙයා කරගත්ත අපේ අත්දැකීම්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝස් දාපු ගමන් බලන්න කැමති නම් bell icon එකත් click කරලාම තියාගන්න. මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි යාළුවනේ. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ වගේ දවසක් ලබා දීම වෙනුවෙන් දෙවෙනි ඔබ වහන්සේටත් ගොඩාක් ස්තුතියි.